ඔයාටත් පුංචි බබෙක් ඉන්නවද? නැත්නම් ළඟදිම චුටි පැටියෙක් ගේන්නද ලෑස්තිය? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට වැදගත් වෙයි. හලෝ කොහොමද? මම අද කතා කරන්නේ මගේ පුංචි බබාගේ පළවෙනි මාසය ගැන මගේ අත්දැකීම. මුලින්ම කියන්න ඕන මම ඩොක්ටර් කෙනෙක්වත් නර්ස් කෙනෙක්වත් නෙමේ. මේ මගේ අත්දැකීමයි මං ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඉතින් මගේ බබාගේ මම මේ කතා කරන දේවල් ඔයාලගේ බබත් එක්ක සංසන්දනය කරද්දී වෙනස් වෙන්නත් පුළුවන්. ඒ වුණත් ඉස්සෙල්ලාම අම්මා කෙනෙක් වුණාම චූටි පැටියාගේ සමහර දේවල් ගැන අපිට බය හිතෙනවනේ. ඒ වගේ දේවල් වලට විසඳුමක් හරි ඒවට බය වෙන්න ඕනේ නෑ කියලා හරි හිත හදාගන්න මේ වීඩියෝ එකෙන් ඔයාට පුළුවන් වෙයි. හරි. මුලින්ම මම බබාගේ බර ගැන කතා කරන්නම්. මම කලින් වීඩියෝ එකේ කිව්වා වගේ මගේ බබාව ගන්න සති 38න්. ඉතින් ඒ ගද්දි බබාගේ බර උනේ කිලෝ 2.530ක්. ඉතින් මේ බර දවස් කීපයකදී ටිකක් අඩු වෙන්න පුළුවන්. අම්මලා දන්නවා ඇති හොස්පිටල් එකෙන් එද්දි බබාගේ බර අඩු වෙලා තියෙනවා. ඒකට බය වෙන්න එපා. ටික දවසක් යනකොට සතියක් දෙකක් යනකොට ආපහු බබාගේ බර වැඩි වෙන්න පටන් ගන්නවා. මව් කිරි දීම ගැන කතා කරොත් ડોක්ටර්ස්ලා අපිට උපදෙස් දෙනවා පැය දෙකෙන් දෙකට බබාට කිරි දෙන්න කියලා. සාමාන්‍යයෙන් විනාඩි 20ක් 30ක් අතර කාලයක් බබාට කිරි දෙන්න කියලා කියනවා. ඒ වුණත් සමහර බබාලා විනාඩි 10න් 15න් කිරි බොන අවස්ථාත් තියෙනවා කියලා ඩොක්ටර් මට කිව්වා. ඉතින් මගේ බබත් ඒ වගේ විනාඩි 20ක් 30ක් කිරි බීපු බබෙක් නම් නෙවෙයි. විනාඩි 10ක් විතර තමයි උපරිම කිරි බිව්වේ. විනාඩි 4ක් 5ක් කිරි බීපු අවස්ථාත් ඕන තරම් තියෙනවා. ඉතින් අපිට බබාට හරියට කිරි ටික පෙවිලාද බබාට අවශ්‍ය තරමට කිරි ලැබිලාද කියලා බලා ගන්න පුළුවන්. බබා දවසකට මූත්‍රා කරන වාර ගාන අනුව. දවසකට 6 පාරක් 8 පාරක් වගේ මූත්‍රා කරනවා නම් බබාට ඕන කරන කිරි ටික ලැබිලා කියලා අපිට දැනගන්න පුළුවන්. අපිට නිගමනයකට එන්න පුළුවන්. ඉතින් කිරි දීලා අනිවාර්යයෙන්ම බබාට ගොඩොස් යවන්නත් අමතක කරන්න එපා. එහෙම නැති වුණොත් එයාට අපහසුතාවයන් දැනෙනවා. එයා නිදාගන්නේ නැති වෙන්න පුළුවන්. එයා අඬන්න පටන් ගන්න පුළුවන්. ඒ නිසා බබාට කිරි දීලා අනිවාර්යයෙන්ම ගොඩොස් යවන්න හොඳට මතක තියාගන්න. කිරි දෙන එක ගැන කතා කරද්දී මම පෞද්ගලිකව අත්දකපු දෙයක් මම ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්නම්. මගේ බ්‍රෙස්ට් එක ගත්තාම එක පැත්තකින් බබාට කිරි බොන ටිකක් අපහසු වුණා. ඒකේ නිපල් එක බබාට උරන්න පුළුවන් තරමට ඒ කියන්නේ ඒක හරියට තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා බබාට ඒ එක පැත්තකින් කිරි දෙන්න චුට්ටක් අමාරු වුණා. ඒ වුණත් මං කොහොම හරි කරලා ඒ පැත්තෙනුත් බබාට කිරි දුන්නා. ඒ නිසා ටික දවසක් ගියාම මේක හරි ගියා. ඉතින් මේ ප්‍රශ්නේ සමහර අම්මලටත් තියෙන්න පුළුවන්. මේකට විසඳුමක් හැටියට අපිට පුළුවන් සිරින්ජර් එකකින් එතන පොඩ්ඩක් නිපල් එක උඩට අදින්න පුළුවන්. එහෙම නැත්නම් දැන් ෆාමසි වල තියෙනවා නිපල් ෂීල්ඩ්. ඒවා පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් එහෙම නැත්නම් මම වගේ ටික ටික උත්සාහ කළා කොහොම හරි බබාට ඒ පැත්තෙන් කිරි දෙන්න. බබා ඒ පැත්තෙන් ටික දවසක් කිරි බොනකොට ඒක හරියනවා. ඒ නිසා ඒක ගැන පොඩක් ડોක්ටර්ත් එක්ක කතා කරලා විසඳුමක් ලබා ගන්න ඕගොල්ලන්ට පුළුවන්. ඊළඟට බබාගේ මල පහ ගැන කතා කළොත් අපි දකිනවා පළවෙනි දවස් දෙක වගේ ඇතුළත බබාගේ මල පහ කළු පාටට ඇලෙන සුළු ගතියකින් තමා දකින්න හම්බ වෙන්නේ. ඉතින් මේකට හේතු වෙන්නේ මෙකෝනින් කියන ද්‍රව්‍ය. ඒකට බය වෙන්න එපා. දවස් කීපයක් යද්දි ඒක යථා තත්ත්වයට පත් වෙනවා. සාමාන්‍ය පරිදි අර අපි කියන්නේ කස්ටඩ් යලෝ කලර් කියලා. අන්න ඒ පාටට බබා මල පහ කරන්න පටන් ගන්නවා. ඒක ගැන ඒ නිසා බය වෙන්න එපා. ඉතින් මගේ අත්දැකීම ගත්තොත් අපේ බබා මූත්‍රා කරන වාරයක් පාස එයාට චුට්ටක් පැච් එකක් වගේ මල පහ පිට වුණා. ඉතින් මමත් මුලදි බය වුණා. ඒ නිසා මම ඩොක්ටර්ගෙන් පොඩ්ඩක් ඒක ගැන ඇහුවා. ඉතින් ඩොක්ටර් කිව්වා බය වෙන්න එපා. ඒක සාමාන්‍ය දෙයක් කියලා. එහෙම වෙන්න පුළුවන් කියලා. ඉතින් මාසයක් දෙකක් මේක තිබුණා බබාට. දැන් නම් නැහැ. ඒක චුට්ට අඩු වෙලා යනවා. ඒ නිසා ඒක ගැන අම්මලා බය වෙන්න එපා. ඒක සාමාන්‍ය දෙයක් කියලායි කියන්නේ. අපි තවත් ටිකක් බය වෙන දෙයක් තමයි බබාගේ පෙකණිය. ඉතින් මෙතන නම් චුට්ටක් බය වෙන්න ඕන. මොකද එතන පැසවන්නේ නැති වෙන්න අපි හරි පරිස්සමට බලා ගන්න ඕන. ඒක වේලෙනකන්. ඉතින් සතියක් එකහමාරක් වගේ ඇතුළත අපේ බබාගෙත් එතන පෙකණිය වැටුණා. ඉතින් බබාව නාවද්දී එයාගේ වතුර රැඳෙන්නේ නැති වෙන්න එතන හොඳට තෙත මාත්තු කරලා පිහන්න ඕන. ඒ වගේම බබාගේ මූත්‍රා එහෙම ගෑවෙන්නේ නැති වෙන්න හරි පරිස්සමට බලා ගන්න ඕන. ඒක වැටුණාට පස්සේ ටිකක් උල් වෙලා වගේ තිබුණා. ඒකත් එහෙමම හරි ගියා. ඉතින් මුකුත් ගාන්න කරන්න යන්න එපා. ඒක සාමාන්‍ය විදිහට ටික දවසකින් බේරිලා යනවා. ඒ
නිසා මොනවත් ගාන්න කරන්නේ නැතුව ඒක හරි පරිස්සමට වතුර එහෙම රැඳෙන්නේ නැති වෙන්න බලා ගන්න. එතන පැසවන්න දෙන්නේ නැති වෙන්න. ඊළඟට ගොඩක් වැදගත් දෙයක් තමා බබාගේ නිින්ද. බබාගේ නිින්ද ගැන කතා කරාම පළවෙනි මාසේ බබා පැය 18ක් 20ක් වගේ කාලයක් නිදා ගන්න එක තමා කරන්නේ. ඉතින් මේ නිින්ද අනිවාර්යයි කියලා කියනවා බබාගේ වර්ධනයට. බ්‍රේන් ඩිවලොප්මන්ට් එකට බබාට නිින්ද අත්‍යවශ්‍යමයි කියලා කියනවා. ඒ නිසා බබාට හොඳට කිරි දීලා, එයාව හොඳ සුව පහසු විදිහට තියලා, රස්නය සීතල මේ පුංචි හමට ඉක්මනට දැනෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් එයාගෙන් මග ඇරලා හොඳ සුව පහසු විදිහට එයාව නිදි කරවන්න හොඳට ඔතලා කරලා එයාට අවශ්‍ය නිින්ද ලබා දෙන්න ඕන අපි මේ පළවෙනි මාසයේ. තව දෙයක් ගැන මම කතා කරන්නම්. බබාගේ පළවෙනි සති දෙක වගේ අතරතුර කාලය තුල එයාගේ පුංචි රතු පාට බිබිලි වගේක් ආවා නළල දෙපැත්තේ මූණ එහෙම. ඉතින් මම බය වුණා මං දාඩිය බිබිලි වගේ තමයි ආවේ. ඉතින් මිඩ්වයිෆ් මිස් ආව දවසක මම මිස්ගෙන් ඇහුවා ඒක ගැන. ඉතින් මිස් කිව්වා ඒක ගැන බය වෙන්න එපා. ඒක ටිකක් ලොකු වුණොත් එහෙම මේ බිබිලි චුට්ටක් ලොකු වුණොත් අනිවාර්යෙන් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න. එහෙම නැත්නම් ඕක අඩු වෙලා යයි කියලා. ඉතින් ඒ වගේම ටික දවසකින් ඒ දාඩිය බිබිලි ටිකෙන් ටික අඩු වෙලා ගියා. අම්මලා දන්නව ඇති අහලා ඇති බේබි කොලික් කියන තත්වය ගැන. ඉතින් මේ තත්වය මගේ බබාටත් තිබුණා. බබා රෑ 10ත් 11ත් අතර අඬන්න පටන් ගන්නවා. ඒක නවතින්නේ සමහර විට පාන්දර 1 2 වෙනකොට. ඉතින් මේ වෙලාවේ මොන දේ කරත් මම නැලෙව්වත් එයාගේ අප්පච්චි ඇවිල්ලා නැලෙව්වත් අත්තම්ම ඇවිත් නැලෙව්වත් කිසිම දෙයකදී එයා අඬන එක නතර කරේ නැහැ. එයාටම ඇති වෙලා තමා එයා අඬන එක නතර කරලා නිදාගත්තේ. ඉතින් මේ තත්වය නිසා අපි ගොඩක් මානසිකව වැටෙන්න පුළුවන්. ඉතින් අපිට විසඳුමකුත් නැහැ ඒකට කරන්න. අපිට අර තියෙන තුවාල වේදනාවයි අර මේ එන කොන්ද කැක්කුමයි මේ හැම දෙයක්ම එක්ක ඒක චුට්ටක් අපිට අපහසු වෙනවා. ඒ වුණත් ඉතින් පුංචි පැටියා වෙනුවෙන් මේ හැම දෙයක්ම දරා ගන්න අනිවාර්යයෙන්ම අම්ම කෙනෙක්ට ශක්තිය ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ මාසය 2 විතරයි ඕක චුට්ටක් තියෙන්නේ. මාස 3 වෙනකොට ඒක නවතිනවා. ඒ නිසා පුංචි කාලයක් ඉවසීමෙන් පුංචි බබාව බලාගන්න. මේ කොලික් කියන තත්වයට මට විසඳුමක් දෙන්න පුළුවන් කමක් නැහැ. එහෙම විසඳුම් ඇති බබාව මසාජ් කරන ඒවා මම දැකලා තියෙනවා. ඒ වගේ එක දේවල් තියෙනවා. ඒ වුණත් මොන දේ කරත් අපේ බබා නම් අඬන එක නතර කරේ නැහැ. ඒ නිසා මට එහෙම ලොකු විසඳුමක් ඕගොල්ලන්ට කියන්න බෑ. ඉතින් බබාට මේ පළවෙනි මාසය කියලා නැහැ. එයාට අම්මගේ උණුසුම හොඳට දැනෙනවා. අඬන වෙලාවට අපි අතට ගත්තාම එයා නැලවෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි එයාගේ අත ළඟ තියෙන දේවල් එයාට පේන්නත් ගන්නවා. ඒ වගේම අම්මගේ කටහඬ, අප්පච්චිගේ කටහඬ, අත්තම්මගේ, එයාගේ ළඟම ඉන්න අයගේ කටහඬවල් එයා හොඳට අඳුරගත්තා. බබාගේ වැක්සීන් ගැන කතා කරොත් හොස්පිටල් එකකින් එද්දි බබාට BCG එන්නත ලබා දෙනවා. එතන රතු පාට බිබිලක් වගේ ඇවිල්ලා තුවාල වෙලා අර සැරව ගෙඩියක් වගේ ඇවිත් ඒක පුපුරලා තුවාලයක් ඇති වෙනවා. ඉතින් මේ තුවාලය කැළල ඇති වුණේ නැත්නම් මාස 6ක් ඇතුළත ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න කියලා කියනවා. ඉතින් අපේ බබාගෙත් එහෙම ආවා. පුංචි සැරව ගෙඩියක් වගේ ඇවිල්ලා ඒක කැඩිලා තුවාලයක් වුණා. ඉතින් ඒක හැමම හොඳ වෙලා යනවා. ඒ තුවාලය ගැනත් අම්මලා බය වෙන්න එපා. ඒකත් සාමාන්‍ය විදිහට හොඳ වෙලා යනවා. බෙහෙත් මුකුත් ගන්න යන්න එපා. ඉතින් තවත් මම කලබල වුණ දෙයක් තමයි බබාට ඉක්ක වැටුණා මේ මාසේ ගොඩක්. අපි බය වෙනවනේ බබාට ඉක්ක වැටෙද්දි. ඉතින් මම ඒක ගැනත් හොයලා බැලුවා. ඒකත් සාමාන්‍ය දෙයක් කියලා තමයි මට දැනගන්න හම්බ වුණේ. බබාගේ උරස් කුහරයයි උදර කුහරයයි වෙන් කරලා තියෙන මහා ප්‍රාචීරය කියන කොටස හරියට හැදිලා නැහැ. ඒක හරියට පරිණත වෙලා නැහැ. අන්න ඒ නිසයි මේ ඉක්කාව ඇති වෙනවා කියලා කියන්නේ. ඉතින් ඒකත් මාස 2ක් විතර යනකොට ඉබේටම නැති වෙලා යනවා. බබා ටික ටික ලොකු වෙද්දි. ඊළඟට බබාට හරියට කිවිසුම් ගියා. එක ළඟ කිවිසුම් දෙක ගියා. ඉතින් ඒකටත් චුට්ටක් කලබල වුණා. මම ඒක ගැනත් හොයලා බැලුවා. ඒකත් සාමාන්‍ය දෙයක් කියලා තමයි මට දැනගන්න හම්බ වුණේ. ඉතින් ඒ වගේ දේවල් වලටත් අපි බය වෙන්න ඕනේ නැහැ. ඒවත් සාමාන්‍ය දේවල් මේ පුංචි බබාගේ පළවෙනි මාසය තුළ අපිට දකින්න හම්බ වෙන. මම බබාගේ ඩිලිවරි එකට ප්‍රයිවට් හොස්පිටල් එකකට ගියත් මම ගමේ ක්ලිනික් එකේ රෙජිස්ටර් වෙලා හිටියා. ඉතින් ඒ නිසා මිඩ්වයිෆ් මිස් 3 පාරක් ආවා ගෙදරට බබාව බලන්න. බබාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන බැලුවා. බබාට කිරි දෙන එක ගැන, බබා නාවන විදිහ ගැන වගේම මගේ තුවාල ගැනත් මිස් බැලුවා. ඉතින් අපිට අවශ්‍ය උපදෙස් මිඩ්වයිෆ් මිස් ලබා දෙනවා. ඉතින් ඒකත් ලොකු උදව්වක් වෙනවා අපිට බබාව බලාගෙන. ඔන්න ඔය විදිහට තමා බබාගේ පළවෙනි මාසේ ගත වුණේ. ඉතින් ටිකක් අමාරු කාලයක් වෙනවා අපිට මේක. මොකද ඉස්සෙල්ලාම අම්මා කෙනෙක් වුණාම අපිට ඒක අලුත් අත්දැකීමක්නේ.
ඉතින් ඒ හැම දෙයක්ම ඉවසගෙන දරාගෙන චූටි පැටියෝ බලාගෙන අපිට ශක්තිය අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉතින් ඔන්න ඔය කියන විශේෂ කරුණු ටික තමා මම අද කතා කරන්න ඔයාලත් එක්ක. මට තිබුණු ගැටලු වගේම මං කොහොමද ඒවට විසඳුම් ලබා ගත්තේ කියලත් මං ඔයාලත් එක්ක කතා කරා. ඉතින් ලොකු දේවල් ගැන මං කියන්න යන්නේ නැහැ. මං කලින් කිව්වා වගේ මේ මගේ අත්දැකීමයි මං ඔයාලත් එක්ක බෙදාගත්තේ. ඉතින් මං හිතනවා ඔයාලගේ පුංචි පැටියාගෙත් පළවෙනි මාසය තුළ මේ වගේ දේවල් ඔයාලට දකින්න හම්බ වෙන්න ඇති. ඉතින් සමහර දේවල් වලට අපි බය වෙන්න ඕනේ නැහැ. අපි බොරුවටයි කලබල වෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් ගැන අපිට දැන් ඕන තරම් හොයලා බලන්න තියෙනවා විදි. ඒ වගේ දේවල් හොයලා බලන්න පුළුවන්. ඩොක්ටර්ගෙන් අහලා දැනගන්න පුළුවන්. මිඩ්වයිෆ් මිස්ගෙන් අහලා දැනගන්න පුළුවන්. ඉතින් මේ දේවල් ගැන දැනගෙන හොඳ දැනුමක් ඇතුව බබාව බලාගන්න අපිට පුළුවන්. එහෙනම් මං ඊළඟ වීඩියෝ එකත් අරගෙන ඉක්මනට එන්නම්. වීඩියෝ එක බැලුවට ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි.